එහෙනම් යමු අපේ end එකට. යෝ oh my god මොකක්ද වෙන්නන්නේ අඩෝ අද මම මකර රකින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි කලින් වීඩියෝකේදී ලෑස්ති වුණා. ඉතින් අද තියෙන්නේ අපිට මකර රකින්න විතරයි. ඉතින් ඇත්තටම කිසි දෙයක් නැහැ. මොකද අපි දැන් end pearl හොයාගෙන තියෙනවා. එතකොට end of I හදාගත්තේමයි. ඉතින් ඉවරයි. අපිට තියෙන්නේ මකර රකින්න. Okay let's go එහෙනම්. hello welcome to Minecraft මචං. හරිද? Anyway good දන්නේ මොකක් හරි ඔන්න ප්‍රෙන්ස් අද මකරට අරින්න යන්නේ කොමගේ ආමර එක අඩෝ ආමර එක ප්‍රෙන්ස් මෙන්න මෙතන ඇත්තේ. හරිද? ඉතින් අපේ කුළු දුල් ආමර එක මම බඩු ටික ඔක්කොම අයින් කරා. හරිද? මේකට දැම්ම ප්‍රෙන්ස් වැඩක් නැහැයි කියලා හිතන ඔක්කොම බඩු මුට්ටු ටික. හැබැයි ප්‍රෙන්ස් මම කල්පනා කරේ අපිට ටෝච් නම් ඕනේ වෙයි. එතකොට අපිට මෙතනින් තියෙන ටිකක් දේවල් ඕන. මෙන්න මේවා ප්‍රෙන්ස්. අපිට යන්නේ අපි ප්‍රෙන්ස්. එතකොට එන්ඩ් එකට. එතකොට අපිට ඕනේ වෙනවා ප්‍රෙන්ස් ගොඩක් බ්ලොක්ස්. ඒක සිරා කතාව. අනිත් එක ආමර් ටික පැලදගත්තොත් හොඳයි. එතකොට ස්පේස් තියෙනවනේ ටික. එතකොට ෆයර් ඇස්පෙක්ට් හදිස්සියක් වුණොතින් කියලා මං ගත්තා. ඊට පස්සේ ඇරෝස් 64ක් ඕන බෝ එකක්. මට සිරි වෙනවා. බෝ එකක් හදාගන්න බෑ. ඒක නම් ලොකු ප්‍රශ්නයක්. anyway ඉස්සෙල්ලම් ප්‍රෙන්ස් යන්න කලින් මම බැලුවා ප්‍රෙන්ස් මුලින්ම end of I එකක් දාලා පාර තිබ්බේ මේ පැත්තට. හරිද? නේ අඩෝ පිපිරෙන්න එපා ප්ලීස්. අම්මෝ ඇතියන්ත වරෙන් යකෝ. දැන් ඉතින් මොකද්ද කරන්නේ? මේදී ඒ කියන්නේ අපිට මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. anyway ඊට කලින් ප්‍රෙන්ස් අපිට කරන දේවල් ටිකක් තියෙනවා. එක තමයි කෑම. හරිද? කෑම පිළිබඳ නම් ටිකක් ප්‍රශ්න ටිකක් අඩුයි. කෑම තියෙනවා ටිකක්. හරිද? ලයිටර් එක ගන්න. ඔව් පුච්චලා කමු අපි. කොයි දෙන්නේ? anyway අපිට කෑම නම් ඇත්තටම තියෙනවා ටිකක්. එතකොට බනිස් ටිකක් ගමු. රෙද්ද ඕන වෙලාවකට තියෙන ඔය රෙද්ද විතරයි. ප්‍රෙන්ස් මේ ලයිව් එකක් කරනවාද කියලා මම බැලුවේ. මං හිතාගෙන හිටියේ මේක අඩෝ නයිස් shit. හරි ප්‍රෙන්ස් අපි මං දැක්ක ප්‍රෙන්ස් විලේජ් එකේ මෙන්න මේ හරිය ප්‍රෙන්ස් ගෙදරක පට්ට සත්තු ගොඩක් හිටියා. මෙන්න මේකද කොහෙද මේ ස්මිත් නේ. මෙන්න මේක. අම්මෝ මේක නම් ප්‍රෙන්ස් සත්තු ගුහාවක්. anyway අපිට අඩෝ මේවත් තියෙනවා. ඒක හොඳයි. ඊට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එක එතනම ප්ලේස් කරලා හැදුවා. ඇති වෙනකම් බනිස් ඇති වෙනකම් කොට කන්න පුළුවන් තරමට තියෙනවා මං හිතන්නේ. හරි දැන් නම් පාන් තියෙන ඇති වෙන්නම. anyway සත්තු ටිකක් දඩයන් කරගමු මේ ටික. අම්මට පිස්සු. what the heck මචං. හරි එක්ස්ප්ලෝර් කරනකොට ප්‍රෙන්ස් කොහොමත් හම්බෙනවා කෑම. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. වෙන නම් ඉතින් ඕන කරන දෙයක් නැහැ ඇත්තටම සිරා කතාව කියනවනම්. ඕකේ මේ ඇති. අපි යන්න ඕනේ ප්‍රෙන්ස් මේ පැත්තෙන්. මම බැලුවා පාර මතක විදියට. එක්ස්ප්ලෝරින් කියන්නේ එක්ස්ප්ලෝරින් මන් නෙමෙයි ඉතින් මේක හොයන ගන්න. ඉතින් යන්න වෙනවා. හරිද? anyway පොඩ්ඩක් ඉන්න. ඔක්කොම ඉවරයි. රිස්පෝන් පොයින්ට් එක සෙට් කරේ නැත්තම්. රිස්පෝන් පොයින්ට් එක සෙට් කරගමු ප්‍රෙන්ස්. එතකොට හරි වැඩේ. ඊළඟට බෙඩ් ටිකක් අරන් යන්න. ටිකක් කියන්නේ එකක් දෙකක් වගේ අරන් යන්න. මොකද එතෙන්ට ගියාම වැදගත් වෙනවා. එතකොට රිස්පෝන් පොයින්ට් සෙට් එකත් අපි බලාගෙන යමු. එතනින් එහාට වැදගත් වෙන දේවල් නෑනේ. මේකේ ඔක්කොම අරන් තියෙන්නේ. anyway එහෙනම් යමු ප්‍රෙන්ස්. හරිද? ඉන්න පොඩ්ඩක්. හරිද? මම එක දෙයක් කියන්නම්. වෙලා යන වැඩක්. හරිද?
කොහොමද මං ටිකක් එක්ස්ප්ලෝර් කරලා තියෙන්නේ. කියන්නේ දැන් වර්ල්ඩ් එකට එන්නත් එහෙන පට්ට දුරක් ආවනේ. එන් හිතන්නේ ස්ටෝන් හෝල් එක මේ ළඟම ඇති. බට් අපි හොයන්න ඕනේ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. එක්ස්ප්ලෝරින් යන්න වෙනවා. අන්න ඒකයි. ප්‍රෙන්ස් මම ස්පීඩ් දාලා පෙන්වන්නේ නැහැ. මොකද මං කලින් වීඩියෝස් වල ගොඩක් ඕක මම ඇත්තටම කෙලව ගත්තා. හරිද? අඩෝ මෙතන ලෂ් කේව්වක්ද? වතුර තියෙනකොට ලෂ් කේව් කියලා මම හිතන්නේ. බැයි ලෂ් කේව්වක් තමයි. හරිද? නෑ එහෙම කියන්නත් බෑනේ. අඩෝ වැඩි ළඟට යන්න හොඳ නෑ. එපා. fuck no. අඩෝ ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි? anyway friends exploring තමයි. යමු එනම් friends අර හෙට වෙනකම්ම ඕකේ මං කට් කරන්නම් friends. මේ ඉන්ස්ටෝන් හෝල් එකට යන පාරේදී හම්බෙමු. හරි friends ගොඩක් දුර ආවා. මේ දැන් මං විලේජ් එකට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ කෝඩිනේට්ස් friends 1000 ගණන්. මේ මොකද්ද friends මේ කොළ පාට මගුලක් කියලා පේන්නේ නැහැ මෙලොරෙද්දා. මේක අයින් කරන්නත් බැලුවා අයින් වෙන්නෙත් නෑ මගුල. අයින් වුණා. අඩෝ අයින් වුණා වගේ. ඕකේ දැන් කොහි පැත්තටද යන්න ඕන? මං හිතන්නේ වතුර ASCII තමයි ගොඩක් වෙලාවට වෙන්නේ ස්ටෝන් හෝල් තියෙන්නේ. අඩෝ මෙතනත් දැන් පාස් කරන් යන්න ඕනේද එහෙමද? අපි ප්‍රෙස් බ්ලොග් ගෙනාවනේ කොහොමද? ප්‍රශ්නයක් නෑ ඒක නිසා. දැන් ටිකක් කවර් කරගමු. ඕකේ කොහෙද යන්නේ? friends යෝ මෙතන ගියහංකො තියෙන්නේ යෝ friends වහිනවා කියන්නකෝ අඩෝ මෙතන ගියහංකො ස්ටෝන් හෝල් එක අම්මට සිරි ඕකේ යටට යන්න තමයි තියෙන්නේ මෙහෙම යන්නේක හොඳද දන්නේ කමක් නැහැ එක එක හරඤ්ඤක් फ्रेंड्स මං කෝකටත් කියලා ෆයර් රෙසිස්ටන්ට් එක ගන්නම් මොකද फ्रेंड्स කියන්න බෑ කොයි වෙලේ මේ ලාවා වලකට වැටෙයිද දන්නේ නැහැ නේ ඒකයි මං හිතන්නේ මං ආවා ඔව් फ्रेंड्स මම එන්ඩ් එකේ අඩෝ ඉතින් ඊට පස්සේ වැඩි වෙලාවක් ගියේ ස්ටෝන් හෝල් එක නෑ එන් පෝටල් එක හොයාගන්න එක. ඉතින් මේකට නම් පට්ට වෙලාවක් ගියා. ඉතින් මං හිතන්නේ ඒක පෙන්වන්න ඕනේ නැති වෙයි. මම කොහොමඩක් පොඩි ස්පීඩ් කෑල්ලක් පෙන්වන්නම්. එතනින් එහාට ෆයිනලි මම හොයාගත්තා එන් පෝටල් එක. Yes. Come on. Fucking ෆයිනලි හම්බුණා ෆ්‍රෙන්ඩ්ස් එතකොට මේ පැත්ත තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් අපේ ලයිබ්‍රරි එක මේක වටිනවා මට මේ මගේ ඉස්සරහ වැඩකට හරියද මම ඒක පස්සේ කියන්නම් එතකොට මේක හොයාගන්න කාපු කට්ට ෆ්‍රෙන්ඩ්ස් හරි ෆ්‍රෙන්ඩ්ස් කීයක් දාන්න ඕනෙද දන්නේ අඩෝ 3යි 6යි 9යි 11යි අඩෝ ෆ්‍රෙන්ඩ්ස් හොද වෙලාවට ෆ්‍රෙන්ඩ්ස් හොදේ මම ෆ්‍රෙන්ඩ්ස් මේ කෝකටත් කියලා ෆ්‍රෙන්ඩ්ස් එනකොට රෑට හම්බෙච්ච මේ එන්ඩ මල්ලව මැරුවා හරිද කෝකටත් කියලා මොකද අපි ගාව ගින්දර තිබ්බනේ එනිවේ අපිට ඒක වාසියක් වුණා ඒක අතකට මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කෝකටත් කියලා වහමු අඩෝ බොලත් එක්ක වලි දාන්න නෙමෙයි මේ යන්න හදන්නේ අඩෝ මං කොහොමද ආයිත් දන්නේ මකරට පුදුම ප්‍රශ්නයක් මේක
anyway අපිට දැන් ඕන කරන දේවල් එහෙම අරන් යන් හරිද අඩෝ බෝ එකක් අමතකුණාද ෆ්‍රෙන්ඩ්ස් මෙතනින් මං හිතන්නේ ස්පින් ගන්න පුළුවන් හරි ෆ්‍රෙන්ඩ්ස් අපේ ඇද ප්ලේස් කරගමු මොකද ස්පවුන් පොයින්ට් එක අපි මෙතනින් සෙට් කරගන්න ඕනේ කොහොමද ඕකේ ඒ වැඩිත් ඉවරයි දැන් තියෙන එන්ඩ් එකට යන්න හරි ප්‍රෙන්ස් මට කියන්න බැරුණා එක දෙයක් හරිද ඉතින් ප්‍රෙන්ස් මම මේකෙදි ප්‍රෙන්ස් ඉස්සෙල්ලම කරන්නේ එන්ඩ් පර්ල් ටිකක් හොයාගන්න එක මොකද එන්ඩ් එකේ එන්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා ඒකට හේතුවක් තියෙනවා ප්‍රෙන්ස් මොකද මේකේ ප්‍රෙන්ස් අපිට වෝටර් ක්ලච් කරන්න යෝදින් මල රෙද්දක් එනවා කෙලවිලා තමයි ආ එන්න වෙන්නේ ඉතින් හරිද ඉතින් ඒක නිසා තමයි මම එහෙම කරන්නේ ඒක ලේසි හරිද මට ලේසි ඔයාලට කොහොමද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මට ලේසි ඒක හරිද එතකොට මම බකට් එකක් ගෙනාවා එතකොට බකට් එකෙන් ෆ්‍රෙන්ඩ්ස් අපි ලාව බකට් එකක් අරන් යන් වතුර බකට් නම් ඕනේ නැහැ මොකද වැඩක් නැහැ තිබ්බයි කියලා ලාව බකට් එකක් අරන් යන් ඊට පස්සේ අනවශ්‍ය දේවල් මේකට දාමු හරිද තියෙන එක වැඩක් නැහැ හරි ෆ්‍රෙන්ඩ්ස් ගොඩක් බඩු අයින් කරා එහෙනම් යමු අපේ එන්ඩ් එකට පොඩි පොටයක් ගන්න මේ වගේ හරි හොඳයි ඕකේ මේස් මකර කොහේ ඉන්නවද දන්නේ නැහැ කොහේ ඉඳන් හරි දන්නේ මට සිරි මොනරේ Here we go. කොයාකෝ බ්ලොක් ටික Yo, oh my god, oh my god. Here we go. Yes! Come on! Yes! Yes! Bro! Friends! Yes! Mama එක කරා! Yes! අඩෝ! Yes! Come on!
I'm do it.